නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජිතං නරාසවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයනේ සම්බගවා පටිගන්හාතු උත්තමං ගණසාරස්ස දිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝනේ අදිවාසේ කුණෝ බන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ ව්‍යංජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ රසවන්තම් පලාපලං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ බන්තේ මෝරිපන්න තථාගත අච්චයං කමනේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර මේ සංස්කාරය වැඩම කොට වදාළ පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ කර්මී මහා නාම ඥානයන් වහන්සේ ප්‍රධාන විදේශගතව සිටින තරංග මහා නාම පුතුණුවන් කෞශල් මහා නාම පුතුණුවන් කියන මේ පුතාල දෙන්නා ප්‍රධාන කොට ඇති ඥාති මිත්‍රාදීන් කොට ඇති සද්ධා බුද්ධ සම්පන්න දකින්බර සත්පුරුෂ පින්වත්නි මහා නාම ඥානයන් වහන්සේ ඊයේ සවස් කාලයේ තුල මේ පින්කමේ සමාරම්භක පින්කම විදියට පළමු පින්කම විදියට විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කරන්නට මේ නිවස ධර්මශාලාවක් බවට පත් කරවාගෙන මේ ස්ථානයේ බොහොම දර්ශනීය
ගම් සභා මණ්ඩපයක් ඔබ නිර්මාණය කරවාගෙන ඒ ගම් සභා මණ්ඩපයේ තුල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ තථාගත සද්ධර්මය සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන තථාගත වදනට අනුව දානයන් අතර ශ්‍රේෂ්ඨතම දානේ ධර්ම දානේ. ඒ ධර්ම දානමය පින්කම මහා නාම අම්මා ප්‍රධාන පින්වත් ඔබ මේ සවස් කාලයේ තුල ඉතාමත් හොඳින් සංවිධානය කරමින් ඉදිරි කළා. විශාල පිරිසකට බණහන්ට ඉඩකඩ සකසා දුන්නා වගේම ධර්ම දේශනා අවසානයේදී දහම් පරිස්කාර ආදී පුද පූජාවන් සිදු කරමින් නිවසක ධර්මයේ ශ්‍රවණය කරන්නට පැමිණි හැමෝටම ඥාති ධර්මයෙන් සංඝා කරමින් ඒ ධර්ම දානමය පින්කම විතාමත් හොඳින් සම්පූර්ණ කළා. සදාතුක දාකරණුන් වහන්සේ දහවල කාලයේ තුල මේ නිවසට ඔබ වඩම්මා ගන්නට යෙදුනේ පංචතූර්ය නාද මැද්දේ. ඒ පංචතූර්ය නාද මැද්දේ සදාතුක දාකරණුන් වහන්සේ පෙරටුව මහා සංඝ රත්නයේ මේ නිවසට වඩම්මාගෙන ඇවිල්ලා සදාතුක දාකරණුන් වහන්සේ වෙනුවෙන්ම සකස් කරන ලදේ සුවිශේෂී ආසනයේ මණ්ඩපයේ තුල සදාතුක දාකරණුන් වහන්සේ වඩා හිඳවලා මේ පිරිසුදු සුපිරිසුදු ආසන මස්තකවල මහා සංඝ රත්නයේ වඩා හිඳවාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ධාර්මික ධනයකින් උපයා සපයා ගත්තා වූ මිල මුදල් වලින් පිළියෙල කළා වූ දානයේ අග්‍ර පිණ්ඩය ඔබ සම්බුද්ධ පූජාව විදියට සකස් කළා පිළියෙල කළා. ඒ සකස් කළා වූ පිළියෙල කළා වූ සම්බුද්ධ පූජාව ප්‍රදක්ෂිනා කරමින් සදාතුක දාකරණුන් වහන්සේ ඉදිරියේ ඔබ තැන්පත් කළේ ජීවමාන බුදුරජාණන් වහන්සේට. එහෙම නැත්නම් උන්වහන්සේ ඉදිරියේ දානය පූජා කරනවා තැන්පත් කරනවා හා සමානව සිටිවිලි ඇති කරගෙනයි මේ උතුම් සම්බුද්ධ පූජාව ඔබ තැන්පත් කළේ. ඒ උතුම් වූ සම්බුද්ධ පූජාව තැන්පත් කරමින් පංචශීලයේ පිහිටවමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේගේ ගුණය අචින්ත්‍යයි. ඒ ගුණය ඔබට මට අපිට හැමෝටම කියලා හිතලා ලියලා නිම කරන්න නිමාවක් දක්වන්නට බැරි ඒ උතුම් වූ බුද්ධ ගුණයන් ඔබ සිහිපත් කරමින් ඒ උතුම් බුදු ගුණයට දහවල දානය බුදුරජාණන් වහන්සේට මම තමයි අපි තමයි පූජා කරන්නේ කියන මේ සිතුවිල්ලෙන් ඔබ ගාථාවන් ආදී සජ්ජායනා කරමින් සම්බුද්ධ පූජාමය පින්කම සිදු කළා. වටිනා පින්කමක් අනුමෝදන් කරගෙන බලාපොරොත්තු වෙනවා මේ සම්මුති මහා සංඝයා ඉදිරියේ මහා නාම අම්මත් විදේශගත වෙන්න පුතාලා දෙන්නත් ඒ දෙන්න තාක්ෂණය හරහා මේ පින්කමට අනුමෝදන් වෙනවා. ඒ වගේ මේ සහෝදර කාරකාදීන් එකතුව මේ සම්මුති මහා සංඝයා ඉදිරියේ ඔබ බලාපොරොත්තු වෙනවා. අතින් ඉතින් වෙන් කළා වූ මේ සපිරිකර සහිත වික්ෂාව අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට අයත් ආර්ය මහා සංඝ රත්නයේට මේ දානය සංඝ සතු කොට පූජා කරන්නේ. මහා නාම අම්මත් විදේශගත වෙන පුතාලා දෙන්නත් මේ සහෝදර කාර්යකාදී ඥාති හිත මිත්‍රාගෙන් අසල්වාසී ගම්වාසී ඔබ හැමෝම එකතු වෙලා මේ වගේ මහා වටිනා පින්කමක් සංවිධානය කළේ. අපේ මහා නාම මෑණියන් වහන්සේගේ ස්නේහබර ආදරබර පින්බර ස්වාමී පුරුෂයා දරුවන්ගේ පියාණන් වහන්සේ සහෝදරයා ඥාතිවරයා හිතවතා
නමින් සඳහන් කරනවා නම් W මහා නාම මහත්මා මිය ගිහිල්ලා මාස 3ක් ගත වෙන වෙලාවේ එතුමාට පින්දීමේ මූලික අරමුණ මූලික කරගෙන එතුමාගේ මෞපිය පරම්පරාවල අපේ සුජීවන්ත වාසය කරන මහා නාම අම්මගේ මෞපිය පරම්පරාවල යමෙක් මළුන් අතරට එකතු වෙලා පින් බලාපොරොත්තු වෙන ඒ හැමෝටම පුණ්‍යානුමෝදනා පිණිසමයි මේ පින්කම ඔබ මේ විදියට සංවිධානය කළේ. දානයක් සංඝසතු කරනකොට ධර්මයේ සඳහන් වෙනවා පින්තුනේ චිත්ත වත්තු පටිඝාත කියන අවස්ථාවන් තුනක්. උබ්බේව දාන සමනෝ දදං චිත්තං පසාදී කියලා තමයි ධර්මයේ සඳහන් කරන්නේ. දන් දෙන්නට පෙර හිත පිරිසුදු කරගන්නට ඕන. අපේ හිත අපිරිසුදු වෙනවා, චෛතසික අපිරිසුදු වෙනවා, කිලිටි වෙනවා. ඒ මොනින්ද අපේ හිත චෛතසික කිලිටි වෙන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල ලාමක සිටිවිලි වලින්. ඒවා යටපත් කරගන්නට ඕනේ අපි. අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල මූලයන් අපි හිතේ තැන්පත් කරගන්න ඕනේ. ඒ වගේම කර්මයේ විපාකයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. මහා නාම අම්මා දරුවෝත් සහ එකතු වන ඔබ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. මේ පින්කම සංවිධානය වෙලා තියෙන ආකාරය දෙස බලපුවාම බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහෝම භක්තියෙන්, තුනුරුවන් කෙරෙහි බොහෝම විශ්වාසය ඇති කරගෙන ශාසනයේ විශේෂ අපි මේ කැපකිරීම කරන්නේ. ඒ කරන කැපකිරීම පින්කම ඉතාමත් හොඳින් සිද්ධ කරන්න ඕනේ කියන මේ උතුම් චේතනාවේ යුතුව ඔබ මේ පින්කමත් එක්ක ඒකාත්මික වෙලා ඉන්න ස්වභාවයක් අපිට දකින්නට මේ හැම දෙයක්ම පිළිවෙලකට සකස් කරලා ආසන පිළිවෙලකට කියලා නේද මේ සදාතුකදා කරඬුන් වහන්සේ වෙනුවෙන් ආසනයේ තේකලපෙන විදියට ඔබ එසුදුසු තැන්වල ස්ථාපනය කරලා මේ ක්‍රියාකාරකම් දකිනකොට අපිට හැඟෙන දේ තමයි මේ පින්කම බොහොම අවංක චේතනාවෙන් සිද්ධ කරන පින්කමක් වගේ. අනේදෝට හිත පිරිසුදුයි. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා පින්තුනේ වස්තු සම්පත්තිය. නේද? දැන් ඔබ වික්ෂාවක් පිළියෙල කළා නේද? දැන් මේ ඉදිරිපිට තියෙන්නේ වික්ෂාව. සපිරකර සහිත වික්ෂාවක් තමයි ඔබ පිළිවෙල කළේ. කාට පූජා කරන්නටද? මහා සංඝ රත්නයට පූජා කරන්න. නේද? මහා නාම අම්මා ළඟ පුතාලා දෙන්නත් මේ එකතුන ඔබ හැමෝම ළඟ දැන් මේ සිතේ සිතවිල්ල තියෙන්නේ. මේ දානේ අපි මහා සංඝ රත්නයට පූජා කරනවා කියන සිතවිල්ල. අනේතර මහා සංඝ රත්නයට පූජා කරන්න ඔබ වික්ෂාවක් පිළියෙල කරනවා. දැන් එතකොට හිත පිරිසුදුයි, වික්ෂාවක් සම්පූර්ණයි. දැන් මේ දේ පිළිගන්න පිරිසක් ඉන්න බෑනේ. දැන් ඔබ මේ දේ පිළිගන්න තෝරාගත්තේ කවුද? මහා සංඝ රත්නය නේද? අපිට දුගී මදි අයට දෙන්න පුළුවන්, යාචකාදීන්ට දෙන්න පුළුවන්, අම්මා තාත්තට අපි දෙනවා, දරුවන්ට දෙනවා, මේ සාමි බිරිඳට දෙනවා. ඒවා අපි අනුග්‍රහය බුද්ධියෙන් දෙන්නේ නේ, අනුකම්පාවෙන් යුතුව අපි දෙනවනේ. දැන් ඔබ මේ දේ පූජා බුද්ධියෙන් පූජා කරන්නේ. මේ මහා සංඝ රත්නයේ මේ දානේ පූජා කරන්නේ. එහෙම හිතලා ඔබ භික්ෂාවක් පිළියෙල කළා. ප්‍රතිග්‍රාහක සම්පත්තිය හැටියට මහා සංඝ රත්නයට තමයි ඔබ මේ දානේ පූජා කරන්නට අරමුණු එකතු කළේ. බලන්න දැන් මේ ආසනයක්වත් අඩු නොවන විදිහට මේ නිවස පුරාවටම මහා සංඝ රත්නය වැඩි ඉන්නෝනේ හාමුදුරුවනේ. රාජනේ පිටතට නායක හාමුදුරුවෝ හදිස්සියේම උන්වහන්සේට ගමනක් තිබුණු නිසා රෝගී ස්වභාවයක් එක්ක බිහිකක් ගන්න නිසා මේ පින්කමට නොඇදියත් මේ පින්කම හොඳින් සිද්ධ කරන්නට අපේ මහා නාම අපට විදේශගත වෙන පුතාලා දෙන්නත් මේ සංවිධානයේ කටයුතු කළ ඔබත් බලාපොරොත්තු වන ආකාරයට අඩුවක් නොවන විදිහට මේ පින්කම සිද්ධ කරන්නට සදාතුක දාකරණුන් වහන්සේ වඩම්මලා දුන්නා. ආසනයක්වත් අඩු නොවන විදිහට මහා සංඝ රත්නය වඩම්මලා දුන්නානේ. දැන් මහා සංඝ රත්නය කියලා කියන්නේ
අතීතය වර්තමාන අනාගතය කියන මේ තුන් කාලේ. ඒකට ඔබ මේ දානේ පූජා කරන්නේ මෙතන මේ වැඩි ඉන්න හාමුදුරුවෝ 6-7 නමට නෙවෙයි. එහෙම හිතුවොත් මේ දානේ පෞද්ගලික වෙනවා. එහෙම වුණාම ආනිසංසය අඩුවෙන් වෙන්න පුළුවන්. ඔබ මේ දානය වැඩි ආනිසංසයක් බලාපොරොත්තුෙන් පූජා කරන්නේ මහා සංඝ රත්නයයි. අතීතේ වර්තමානයේ අනාගතේ. බලන්න අතීතේ බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා, සුපේක්ෂල ස්වාමීන් වහන්සේලා කොච්චර ප්‍රමාණයක් මේ ශාසනයේ වැඩි හිටියද? වර්තමානයේ අපේ රටේ ලෝකෙ කොච්චරක් වැඩි ඉන්නවද? අනාගතේ බලන්නේ. ඒකෝට ඔය තුන් කාලයට අයත් මහා සංඝ රත්නයයි මේදී ඔබ පොදුවේ පූජා කරන්නේ. එනිසා මහා නාම අම්මා ප්‍රධාන එකතුන ඔබ හැමෝගෙම සිතේ තියෙන තෝනේ සිතවිල්ල චෛතසිකේ තමයි අපි මේ සපිරිකර සහිත වික්ෂාව පූජා කරන්නේ මහා සංඝ රත්නයට. සංඝ සතු කරලා තමයි අපි මේ දේ පූජා කරන්නේ කියන සිතවිල්ල තියෙන්නේ. ආම්දුරවරු ලක්ෂයකට දුන්නත් 1000කට දුන්නත් 100කට දුන්නත් 10කට දුන්නත් එක නමකට දුන්නත් සංඝ සතු දානමේ පින්කේ ආනිසංසය ඒකේ වෙනසක් වෙන්නේ ඒ අපේ හිතේ තමයි වෙනස තියෙන්නේ නේද? අපේ හිතේ තමයි වෙනස. නිසා අපි හිත හදා ගන්න ඕනේ. මේ දාණය අපි පූජා කරන්නේ මහා සංඝ රත්නයට. පොදුවේ තමයි මේ දාණය සංඝ සතු කොටයි අපි පූජා කරන්නේ කියන සිතුවිල්ල තියෙන්නේ. එහෙම තිබීම තුළින් මේ දාණය මහත්ඵල මහානිසංස අටමහා පින්කමකට අයත් පින්කමක් බවට එකතු කර ගන්නට පුළුවන්. අපේ මහා නාම අම්මා ප්‍රධාන පුතාලා දෙන්නත් ඥාති මිත්‍රාදීන් මොම එකතු වෙලා මේ පින්කම අතින් ඉතින් වෙන් කළා වූ සපිරිකර සහිත වික්ෂාව අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට අයත් අර මහා සංඝ රත්නයට පූජා කරන පූජා වේවා. ඒ උතුම් මාහගේ පින්කමේ ආනුභාවයෙන් ආනිසංසයෙන් මීට මාස 3කට පෙර අභාව ප්‍රාප්ත මහා නාම පියාණන් වහන්සේ සාමී පුරුෂයා පින්බර තාත්තා සහෝදරයා ඥාතිවරයා හිතවතා මේ පින් දැක අනුමෝදන් වේවා. එතුමාගේ මෞර්තිය පරම්පරාවල මේ පරිලෝකීය මෞර්තියෝ ආදී කොට ඇති යම් ඥාති සත්වේ පින් අපේක්ෂා කරයි නම් එහෙමොමත් මේ පින් දැක අනුමෝදන් වේවා කියන සිතුවිල්ල ඇති කරගෙන දානය සංඝ සතු කොට පූජා කරන්න තෙවරක් নমස්කාරයෙන් මේ විදිහට කියවන ඉමං වික්ඛං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම ඉමං වික්ඛං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම ඉමං වික්ඛං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම සම්පූර්ණ ඉච්ඡිතං පටිතං තුයං සමිච්ඡතු සබ්බේ භූතේන්තු චිත්ත සංකප්පා තන්දසීයතා भाग्यतरा सम्यक संबुद्ध सर्वधिराजोत्तमयानंद महासेव्य साप्रथम कोटाग्रवुद्ध मनहर बुद्ध पूजावन पवत्वा तदनंतर सुप्रतिपन्न ऋतुबाबा दीयं कुरुनगनाभरण विभूषित सारि पुत्र मागल्याना दीयानंद नंदराहुल महाकाशपादी आर्य महासंगरत्ने चैदन पूजा किरीमें लग्न लद्दा ओ सकृतर संग दक्षिणा विंदनिकरो
සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මිය පළමු කොටම ඉන්ද්‍ර කමලාසන පීතාම්බරාදී සමස්ත දිව්‍ය රාජ සමූහා සින්දනේ පින් අනුමෝදන්න දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සබදරක ප්‍රමුණවත්තා මේ සෑම දිනකටම මෙම කුසල ධර්මයන් නැතිවීමෙන් විතර දුක්ඛිත පවත්නා වූ පායෝ පසි දුක්ඛේ කරන පැමිණ සැපේනු තුම්මෝ පැවතුන චාතුරු මහා රාජිකාදී සබිව ලෝකයන්ෙහි සිට සදීව්‍යදී සම්පත් අනුභව කොට නැවත මේ ශ්ලෝක දනා කාලය ඇත්තේවි නම් මහා සම්මත රෝජර රෝජ මහා මන්දාතු ආදී චක්‍රවර්ති නරකේයන් සේනාගේ සම්පත්තා ධනසේනා සම්පන්න වීමෙන්ද විදුර බුද්ධිල සේනක මොසුදාදී ප්‍රදස්ත කඩුරුන්ද සේන ගම්බීර රෝපඥා සම්පන්න වීමෙන්ද අනුප්‍රවාත්මේ ක්ෂේත්‍රී භාවස්පන්නේ වීනම් චන්ද්‍රා පදුමා සුමනා සුජාතා සෝදරමලා ආදී දේවිවරුන්ද සේන රූපසී සම්පත්තා ධනසේනා සම්පන්න වීමෙන්ද නද සම්පත් කිස්සේ තෝදින් නිවාසය කරන කල්හි සිරවති භාගකේ තුමති නම් මුත්තව රාජධානී සදාගරන්නා වූ අනන්ත ප්‍රිය කල්යාණ මිත්‍ර මෛත්‍රිය සම්බුදුරජාණන් වහන්සේ දරුණු වහන්සේ අතුරු ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලාට පියවරාදී සිව්පසදානෙන් පස්ථාන කොටෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලබන්නා වූ සතර මාර්ග සතර ඵලයට පැමිණී නිත්‍ය මංගල පරම සුන්දර ශාන්ත සුඛප්‍රණීත පරතර අක්ඛමූර්ත මහා නිර්වාණ දේවාය සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්ත තින් අනුමෝදන් විය යුත්තේ. හොඳයි දැන් කට්ටිය වෙලා මේ පිළිගන්න හරිය මේ අඳුරට පිළිගන්නලා ගාම පූජා කරමින් නැති ආකාරයෙන් Kami ini memberikan politisi memberikan dia semakin mati dalam ini. Dan ya, pasti dah.
tinggal apa yang kita Terus tinggal anak konser itu Dan dia udah tadi di waktu hari kan. Ada dong.
Caranya orang aku dia. Esse é passeado. Dengan tujuan. Kalau biasa kalian itu saya bikin yang Kalau dia dewa sertifikat proses kampanye ice cream itu dia
කැවිලි පළතුරු ප්ලේට් තියෙනවනේ ඒවත් ගන්න.
पूजावत कौरे वेदर होते नहीं नस्कर उतरे हैवी विसर्ग का फिल्म आवाज से हाल आई करा pakai kiri-kiri atas kasar sudah berusaha terang pakai kasar orang yang lain अनित तिरिगरा लेके भी ऐड में और क्या पूजा कला तपस्या अनित पर की पूजा ये आगे तिरिगरा आ रहा है पूजा कर आ रहा है ना ये के पूजा
පොඩි පොඩි තරගෙන යනවා. Dan kang wadan ni wala hasti karagan. Udah mepet ya ini tiban hal. Anu itu berarti. Arjam Paule ay kira වාඩි වෙන්න සිදුවෙන කියලා කියලා මේ කොක්ටේල් කපින්න කියලා කියන අරිස්ටෝටල් ඒ කවුරු එක්කෙනෙක් හාමුදුරුවෝ මේ පිටරේම ගාඩන් දාන බෑග් දෙන්න ini කරන්නේ අර පොඩි හාමුදුරුවෝ එයාගේ මේ තුන් දෙනාගේ ඔක්කොම එකකට දැම්මම මේක කැවිලි ඔබ දාන්නේ නෑ වෙන ඒ පොඩි හාමුදුරුවෝ පස් හතර දෙනාගේ කැවිලි කිලෝ එක බැගින් දෙනවා. ඔය සා shopping bag කප්පල තියෙනවා වෙනම එක සොලේ ඉස්සරට ගැටගහලා දාන්න ඕනේ. සංවිධාන ශක්තියක් දකිනවා. ඒ පින්කමේ සංවිධාන ශක්තියේ සුවිශේෂී භාවය තමයි අපි මේ ඉදිරිපිට වාඩි වෙලා ඉන්න අම්මා පුතාලා දෙන්න අතරට දැන් මේ අම්මා වැඩිහිටි වයෝවෘද්ධ අම්මා කෙනෙක් විදිහට මේ හැමෝම කණ්ඩායමක් විදිහට එකතු කරගෙන ඒක රාශී කරගෙන මේ වැඩිහිටි අය වයෝවෘද්ධ අය තරුණ අය මේ හැමෝම කණ්ඩායමක් විදිහට එකතු කරගෙන ඒක රාශී කරගෙන එක්සත්ව එක්සිත්ව එකමුතුව මේ පින්කම කිරීම මම මේ නිවස තුළ දකිනවා බොහොම සුවිශේෂී භාවය. දැන් ගෙදරක ඇවිල්ලා කෙනෙකුට මේ විදිහට
පින්කමකට අනුමෝදන් වෙන්නට හාමුදුරුවෝ කෙනෙකුට දාන ටිකක් දෙන්න ඒ වතාවත් කරන්නේ ගෙදර හොඳ සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බෑ. දැන් ගෙදර අය සමහරක් විට බණීද අනේ යාලා තමයි ඒවා පූජා කරන්න ඕනේ. අපි නෙවෙයි සමහරක් විට එහෙම යම් තැන්වල පූජා කරපුවාම අනේ අපි පූජා කරන්නේ ඒවානේ අර කට්ටිය පූජා කරලා එහෙම අධ්‍යක්ෂයෙන් තියෙන හන්දා සමහරක් විට සමහරක් අය එහෙම පින්කම්ක් කරන තැනකට ගියත් ඒවට අනුමෝදන් වෙන ස්වභාවයක් අපි දකිනවා අඩුයි. දැන් මේ ගෙදර එහෙම නෙවෙයි මේ හැමෝම තමන්ගේ වගකීමක් විදිහට හිතනවා. අපේ ලහිරු මහත්තයත් මේ මහත්තයත් හරක වෙලාවට හාමුදුරුවෝ වඩම්මා ගන්නට වෙලාවටම 10:00 වෙද්දී පන්සලට වාහනේ එවන්නේ කිව්වා. ඒකත් කලින් පන්සලට වාහනේ යවලා බලන්න. ඒකට ඒ අය මේ අපේ වගකීමක් හරියට තමන්ගේ අම්මා තාත්තා නේ තමන්ගේ බිරිඳ ස්වාමියා නැතුණා සමානව මේක මගේ පින්කමක් අපේ පින්කමක් විදිහට සලකලා මේ ඥාතිවරුන් සහෝදරකාරකාදීන් හිතවතුන් අසල්වාසීන් මේ හැමෝම එකතු වෙලා මේ පින්කම ඉතාමත් හොඳ පින්කමක් විදිහට සිද්ධ කරනවා. මේ පින්කමේ කිසිම අඩුපාඩුවක් නැහැ. මහා සංඝ රත්නයේ පංච පූර්ණ මහානාද මැදේ වඩම්වාගෙන ඇවිල්ලා වඩා හිඳුවල දානීය සංඝ සතුපත ඔබ ඒ පිළියෙල කළ සකස් කළ දානය මහා සංඝ රත්නයේ පෙරත්ත කර කර තමයි පූජා කරන්නේ. අපි මේ අම්මලා අපේ ළඟට ඇවිල්ලා ආනවා මොනවාද ඕනේ කැවිලි වතුර ඕනේද දුම වතුර ඕනේද දානි ඕනේද දැංගින ඕනේද මොනවාද අඩුපාඩු කියලා මෙන්න හැම ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟටම ගිහිල්ලා ඒ වහල මේ දෙක වතාවක් දානේ වෑංජන පූජා කළ පැත්තකට ඕනේ නැහැ. ඊප වතාවක් මේ දේවල් අරගෙන ආව. ඒ වගේ අර හැපසර විදිහට ලෝභය කියන එක දුරින්ම දුරු කරලා නැත්තටම නැති කරලා බොහොම නිර්ලෝභීව අවංක චේතනාවෙන් මේ පින්කම ඉතාමත් හොඳින් සිද්ධ කළා. මහා සංඝරත්නයත් උන්වහන්සේලාට පුළුවන් ප්‍රමාණයට මේ දානීය වෑංජන මේ දේවල් වළඳන්නට යෙදුණා. දැන් ඔබ මේ ස්වාමීන් වහන්සේලාට පූජා කළේ දානීය වෑංජන උනාට පිනතුනේ මේ පින්කම තුල පංච පදාර්ථයක් තියෙනවා. ඔබ මේවා පූජා කළේ මහා සංඝ රත්නයේ. ඔබ මේ කැපකිරීම කළේ ශාසනයේ. මේ ස්වාමීන් වහන්සේලා පෝෂණය කිරීම කියන පෞද්ගලික චේතනාව නෙවෙයි. මෙතන තියෙන මේ වටිනා සම්බුද්ධ ශාසනය රැක ගැනීම. බලන්න දැන් මේ ගෙදරට ගොඩ වෙනකොටම කෙනෙකුට දකින්න තියෙන්නේ විශ්වයේ තියෙන මහා වටිනාම ආශිර්වාදාත්මක වටිනාම ධර්ම ගාථාවක් නේ. සබ්බපාපස්ස අකරණං කුසලස්සෝත සම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනනේ. බලන්න බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව මොකද්ද? සියලු පාපී ධර්මයන්ගෙන් වැළකීමනේ. කුසල් දහම් නිරන්තරයෙන් සිද්ධ කිරීම. තමන්ගේ හිත දමනය කර ගැනීමනේ. බලන්න මේ වටිනාම ධර්මයක් තමයි මේ නිවසට ගොඩ වෙනකොටම ගොඩ වෙන කෙනාට අහන්න දකින්න බලන්න සලස්සලා තියෙන. බලන්න එක මොනතරම් වටිනාම කාරණාවක්ද කියලානේ. ඒ වගේ ඔබ මේ පින්කම තුලත් ඒ වගේ අපි ඒ හැම දෙයක්ම දැක්කනේ බොහොම නිරෝගීව අඩුපාඩුවක් නොවන විදිහට මේ දේවල් ස්වාමීන් වහන්සේලාට පෙරත් කර පූජා කළේයි මේ ශාසනය රකින්නට ඕනේ. උන්වහන්සේලා තමයි මේ ශාසනය රකින්නේ. ඒ නිසා අපි ශාසනයේ විශේෂ කරන කැපකිරීමක් විදිහට තමයි මේ පින්කම සිද්ධ කරන්නේ කියන මේ ශ්‍රද්ධා බරිත චේතනාව ඇති කරගෙන ස්වාමීන් වහන්සේලාට ඔබ පූජා කළේ ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. දැන් මෙතන මේ පොඩි හාමුදුරුවෝ වැඩි ඉන්නවනේ. බලන්න ඔබ පූජා කරන මේ වළඳන දානේ වළඳලා තමයි උන්වහන්සේලා අනාගතේ මහා තිරවුරු බවට පත් වෙන්නේ. මේ ශාසනය බබලවන, මේ රට බබලවන, මේ ධර්මයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මහා තිරවුරු බවට මේ කුංචි හාමුදුරුවෝ අනාගතේ පරිවර්තන වෙනවානේ. බලන්න ඒකට ඒ සඳහා උන්වහන්සේලාට ඔබ අවශ්‍ය පූජා කළානේ. ඊළඟ බලන්න බලයේ ශක්තිය නේද ප්‍රඥාව දැන් උන්වහන්සේලාට
මේ දානයේ වැළඳීම තුළින් මේ මතක ශක්තිය, ධාරණ ශක්තිය, ආය බල ශක්තිය දිනෙන් දින සංවර්ධනය කරගන්න හැකියාව ලැබෙන්නේ. එතකොට මේ දානයේ පූජා කරන දායකයන්ට විදිහට ඔබට ඒ පංච ශක්තිය අනුමෝදන් වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඔබට ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන මේ පංච ශක්තිය අනුමෝදන් කරගන්නට හැකියාවක් ලැබෙන වග ධර්මයේ සඳහන්. ඒකට අපේ මහා නාම අම්මා විදේශගත වෙන පුතාලා දෙන්නත් මේ එකතු වුණ සහෝදරකාරකාදීන් ඥාතික මිත්‍රාදීන් හැමෝම මේ පින්කම තුළින් බලාපොරොත්තු වෙන්නේ මීට මාස 3කට පෙර අභාවක් ප්‍රාප්ත මගේ සාමී පුරුෂයා, මගේ තාත්තා, මගේ පින්බර පියාණන් වහන්සේ, මගේ සහෝදරයා මහා නාම මහත්තයා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් සමන්විත හොඳාත්ම භවයක් ලබාගෙන සසර කවදා හෝ දවසක අමහා නිවනින්ම සැනසේවා කියන සිතවිල්ල තමයි මේ මහා නාම අම්මා ළඟත් විදේශගත වෙන පුතාලා දෙන්න ළඟත් තියෙන්නේ. බලන්න මහා නාම පියාණන් වහන්සේ සාමී පුරුෂයා බලන්න බිරිඳට මොනතරම් වටිනා සාමී පුරුෂයෙක් වුණාද? පුතාලා දෙන්නට මොනතරම් වටිනා තාත්තා කෙනෙක් වුණාද? එතුමා මේ ගොඩනගන්නට යෙදුණු මේ ගුණ මන්දිරවල ඉඳලා තමයි අප මේ පින්කම් කරන්නේ. බොහොම සතුටින් ජීවත් වෙන කාටවත් අතකපා බොහොම හොඳ ජීවිතයක් ගෙවන්නේ කාටකින් සිද්ධ වෙන්නට මේ මහා නාම පියාණන් වහන්සේට. එතුමා වයෝවෘද්ධතාවයට පත් වෙන කම්ම විදේශගතව රැකියා කටයුතු වල නිරත වෙන්නේ තමන්ගේ බිරිඳ පෝෂණය කළා, තමන්ගේ දරුවෝ පෝෂණය කළා, ඥාති හිත මිත්‍රාදීන් සහෝදරකාරකාදීන් කළ යුතුකම් වගකීම් කළා. සාමි පුරුෂයෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට, සහෝදරයෙක් විදියට එතුමාගෙන් වෙන්නට ඕන යුතුකම් වගකීම් ටික ජීවත් වෙලා ඉන්න කාලය තුල තමයි තාමත් හොඳින් ඉටු කරන්නේ. අපිට අමතක කරන්න බෑ නේද? අපිට අමතක කරන්න බෑ හේතුව හැම වෙලේම අපිට මතක් වෙනවනේ. දැන් මේ ඡායාරූපයේ දෙස බලනකොට බලන්න එතුමාගේ බොහෝ අතීතයක් පුරා වෘතයක් මහා නාම මෑණියන් වහන්සේට සිහිපත් වෙනවා. අනේ මගේ මහත්යා මේකෙත් කල් ජීවත් වෙලා කියන්නේ මට මොනතරම් එතුමා ළඟ රැකවරණයක්, ආරක්ෂාවක්, ආදරයක්, සෙනෙහසක් තියෙනවද? දරුවෝ මොනතරම් හිතනවද අනේ මගේ තාත්තා අපි වෙනුවෙන් මොනතරම් කැපකිරීම කළාද කියලා. ඉතින් අපි හැමෝටම ඒ කියන ස්වභාවය උරුමයි. එතුමත් ඒ තත්ත්වයටපත් වුණා. ඉතින් අපිට එහෙම අපේ අය අමතක කරන්න බෑ නේද? පුතාලා දෙන්නට තාත්තා අමතක කරන්න බෑ. සහෝදරකාරකාදීන සහෝදරය අමතක කරන්න බෑ. විදිහක් විදියට අපි මහා නාම අම්මට තමන්ගේ සාමි පුරුෂයා අමතක කරන්න බෑනේ. ඒක අපි මිය ගියත් අපිට ඒ අය අමතක කරන්න බෑ. අපිට ඒ වුණාට එයාට අතින් අතට දෙයක් දෙන්න බෑ නේ. මේ කෑම බීම ආහාර පාන ඉදුම් වස්ත්‍ර ආභරණ මුකුත් දෙන්න බෑනේ. අපි ධර්මයේ සඳහන් වෙනවා දෙන්න පුළුවන් එකම දේ තමයි දක්ඛිනං දද්ධානි. පූජාවට සුදුසු අයට මේ වගේ පුද පූජාවන් පවත්වගන්න. ඒ අනුමෝදන් කරගන්න යෙදෙන පින කුසලයේ තමයි අනුමෝදන් කරන්නට පුළුවන්කමක්. එනිසායිද ගැළපෙන විදිහට යෝග්‍ය විදිහට මේ හැමෝම කණ්ඩායමක් විදිහට මේ ගෙදරට එකතු වෙලා එකමුතු වෙලා එක්සිට වෙලා මේ වටිනා පින්කම සිදු කරනවා. දැන් මේ පින්කම කල්පනා කරලා බලන්න මොනතරම් වටිනා පින්කමක්ද. අවුරුද්දක් විතර ජීවත් වෙන්න පුළුවන් මුදලක් මේ පින්කම වෙනුවෙන් වේදන් කළා. එහෙනම් ඉතලා අපි වෙන දුක් හිතනවද නේද? අපි මේවා බොහොම නිර්ලෝභීව මහා සංඝ රත්නයටයි පූජා කරන්නේ. නිසයි වටිනා මහා පින්කමක් එකතු කළා. දීර්ඝව කරුණු කාරණාවන් කියන්නට අවශ්‍ය කරන්නේ. මේ රාත්‍රී කාලයේ තුල අපි ධර්ම දේශනාව තුළ ඒ කාරණාවන් සාකච්ඡා කරලා මේ පින්කම සංවිධානය වුණ ස්වභාවයත් එක්කම ඔබේ ශ්‍රද්ධාව හොඳට පේනවනේ. හොඳට ගානේ වැන්දෙන පිළිවෙල කළා. මහා සංඝ රත්නයට පෙරත් කර පූජා කළා. දැන් මේ පැමිණි පළතුරු මේ දේවා බැලුවත් බලන්න මේවා ගැලපෙන විදිහට ඉතාම සුදුසු විදිහට මහා සංඝ රත්නයට නොබේ විදිහට හැම දෙයක්ම පිළියෙල කරමින් පූජා කරලා වටිනා පින්කමක් මුලින් එකතු කළා. අත මහා කුසලයකට අයත් පින්කමක්
සංඝ සතු දානමය පින්කමේ ඒ වගේම අෂ්ට පරිස්කාර පූජාවන් උද පරිස්කාර රාශියක් මහා සංඝ රත්නයට පූජා කළානේ මහා වටිනා පින්කමක් එකතු කළා අපි මහා නාම අම්මට සතුටු වෙන්න පුළුවන් පින්කමේ කිසිම අඩුපාඩුවක් නෑ ඊටවටත් වඩා මේ පින්කම ඊටාම හොඳින් සංවිධානය වුණා අපිට සතුටුයි අම්මා බොහොම හොඳට මේ තමත් එක්ක පන්සලත් එක්ක මේ හැමෝමත් එක්ක ආශ්‍රය නිශ්චය කරන නිසා තමයි ඥාතිවරුන් සහෝදරකාරකාදී හිතවතුන් මේ හැමෝම ඇවිල්ලා මේ පින්කමට එකතු වුණා. යාළගේ වගකීම් ටික මේ පින්කම තුළ ඉතාමත් හොඳින් 100% ඉටු කරා කියලා මම හිතනවා. කිසිම තැනක අඩුපාඩුවක් වුණේ නැහැ. ආම්රු අඩම්මාගෙන ඉඳලා අපි මේ ඩ්‍රයිවර් මහත්තයාත් එතන ගිහිල්ලා මතක් කළා අපි දැන් පන්සලෙන් පිටත් වුණා. විතර වැඩ කටයුතු ටික සංවිධානය කරගන්න හේතුසි කණ්ඩායමට මේ විදිහට ඒ වගේ හැම දෙයක්ම බොහොම ක්‍රමානුකූලව සුදුසු විදිහට ක්‍රමානුකූලව මේ හැම දෙයක්ම කොතනක හිටියත් අඩුපාඩුවක් නොවන විදිහට සංවිධානය කළා. අඩුපාඩුවක් වුණොත් මේ අපි හැමෝටම ඉතිරි වෙනවනේ. ඒ නිසා හැමෝම මේ වගකීමක් විදිහට ඉටු කළා. ඉතින් පුතාලා දෙන්නටත් සතුටු වෙන්න පුළුවන් තාත්තා වෙනුවෙන් මේ කළ පින්කම රට ඉඳලා මේ ලංකාවට එන්න නොහැකි වුණත් ඒ දින අහි ඉඳලා මේ පින්කමත් එක්ක බොහොම හොඳින් එකතු වුණා. අවශ්‍ය කරන මිල මුදල් ටික මවතුමියට එවුවා. ඒ හැම දෙයකින්ම අම්මා මේ පින්කම හොඳ පින්කමක් විදිහට සාර්ථක පින්කමක් විදිහට වටිනා පින්කමක් විදිහට සිද්ධ කළා කියලා සතුටු වෙන්න පුළුවන්. එහෙම සතුටු වෙමින් මේ එකතු කළා වටිනා ගැඹුරු කුසලය අපි මීට මාස 3කට පෙර අභාව ප්‍රාප්ත දඩ්ඩෝ මහා නාම පියාණන් වහන්සේ ස්වාමී පුරුෂයා ඥාතිවරයා සහෝදරයා හිතවතා දැක අනුමෝදන් වේවා කියන සිතුවිල්ලෙන් තැන්කින් දියකට අරගෙන මහා නාම මහත්යාගේ නාමයේ ගුණය රූපයේ සිහිපත් කරලා ඉදම්මේ නාති නම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ කියන ගාථා පාඨය ශබ්ද නගා සජ්ජායනා කරමින් පන් වඩා පිළිපිට අනුමෝදන් කරමු. එක් වෙලා පන්කින් දියලගන්න. දැන් හැමෝම ගාථාව කියන ඉදම්මේ නාති යතා වාරි වා පුරා පරිපූර්ණන්ති සාධනං නමේවේතෝ දින්නම් වේදානං උපදප්පති උන්නමේ උදකං වඩ්ඩං යතා දින්නම් පවත්තති ඒවමේවේතෝ දින්නම් වේදානං උපදප්පති ඉතිකං පත්තිකං දුරියං සබ්බමේව සමිජ්ජතු පුරෙන්තු චිත්ත සංකප්පා මනිනෝති රසෝයතා ඉතිකං පත්තිකං දුරියං ඉක්ඛමේව සමිජ්ජතු සම්මේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දවන්නසෝයතා සාධිකේමෝ අභිමානාමමත් මේ සමුද්‍ර කාරකාදී ඥාතවරුන් මෙන්න එකතු වෙලා ජලයේ සාක්ෂි කරගෙන සතිබෝ කම් රාජනට පන් යැපීමෙන් පන් වෙන ඉදිරිය ගියා සමානව මේ මාස 3කට පෙර අභාව ප්‍රාප්ත දඩ්ඩෝ මහා නාම පියාණන් වහන්සේ මේ තින් දැක අනුමෝදන් ආශයෙන් වර්ණයෙන් සතයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සමන්විත උදාත්ම භවයක් ලබාගෙන සතර කවද වූ දවසක එතුමා ප්‍රදාන එතුමාගේ මෞපිය පරම්පරාවල යමෙක් මේ ජීවිතින් බලාපොරොත්තු වෙන මේ හැමෝමත් ඔතු නමාමා නිවෙනින්න සනසේවා සනසේවා සනසෙත්වා තෙසාදි කුලකින් මේ උතුම් පින්කමේ ආශිර්වාදයේ අපේ විදේශගත වෙන අපේ තරංග මහා නාම මහත්මයාට කෞශල් මහා නාම මහත්මයාගේ පුතාල දෙන්නට වැළඳිලා තිබෙන වැළඳෙන්නට තිබෙන ගහාපල නවග්‍රහාපල සිනසුරු අපලාදී දූරේ භූත දේවා පුතාල දෙන්නටම රැකියාදී කටයුතු වඩාත් සාර්ථකත්වයට පත් වේවා පත් වෙත්වා දෙන නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරනවා. මහා නාම අම්මට මේ පින්කම සිද්ධ කරන්නට ලොකු ශක්තියක් වන මේ ඥාතිවරුන් හිතවතුන් සහෝදරකාරකාදී නසල්වාසීන් ප්‍රධාන සෑම සිළුම දිනාටම මේ තුන් පින්කම තුළින් කායික සුවය මානසික සුවය නිදුක්භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ වගේ චිර ජීවනයේ විලාසිත සම්පත් සැලසේවා සැලසෙත්වා කෙනෙක් රැකියා කටයුතු ව්‍යාපාර වෙළඳාම් කටයුතු මේ කුංචි දරුවෝ මේ පින්කමත් එක්ක බොහොම හොඳින් අනුමෝදන් වුණේ දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු වනාදක බලාපොරොත්තු වන ආදී
सर्व ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මහා නාම අම්මත් එකතු නොබ හැමෝමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මට මේ පින්කම මේ විදියට හොඳ පින්කමක් විදියට කරන්නට ලොකු ශක්තියක් වුණා අපේ නායක මහමුදුරුතුන් වහන්සේ. කිසිම අඩුපාඩුවක් නොවන විදියට ඔබ පැතුම් ආකාරයට මේ පින්කම සිද්ධ කරන්නට උන්වහන්සේ සුවිශේෂී අනුග්‍රහයක් දක්වා වැඩම කළ මහා සංඝ රත්නයටත් මහා නායක හඳුරන්ටත් කායික සුවයෙන් මානසික සුවයෙන් දුක් භාවයෙන් නිරෝගී භාවයේ සැලසේවා. අපේ ගෞරවනීය නායක හඳුරන් දුක් වේවා, නිරෝගී වේවා, සුවපත්ම වේවා කියා සාදු අවසන ප්‍රාර්ථනීය බෝධිපී නිවන් දකින්නට පින්කම පාරමී ධර්මයක්ම වේවා විත්වා කියා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන රැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිවාස සම්පatti විනාතේ සමිච්ඡතු. ඔයයි මොකද දෙවන් සායි කන්නද දෙක තායින් දෙන්න මන්ත්‍රා Monday, it's a bit nice. Jatin Master Pradhan Sukhaman Pradhan.